පාඩු වෙන්නේ නැහැ. පාඩු වෙන්නේ නැහැ කියන්නේ මෙහෙමයි. ඉතින් ගුරුත්වාකර්ෂණ වලින් ඉස් එකක් ආවෙ නැතොත් තාම පොඩි පාඩුවක් තියෙන. නමුත් ගුරුත්වාකර්ෂණ ඉස් එක එදා අර ඩිස්ප්ලේස් කරලා කරපු ඩිවයිස් එක වලවත් කීපක් ගහගත්තේ. ඩිස්ප්ලේස් කරලා කරපු ෂේස් ඩිවයිස් එක වුණත් ගුරුත්වාකර්ෂණයේ ප්‍රශ්නේ හොඳට විලා කරා. ඒක උනත් ගේම ගහගත්තා. ඒතර පොඩ්ඩක් නෝට් එක බලලා ගත්තා. ඉතාලම වටිනවා. ස්ථිති විද්‍යුත් ගෝල පද්ධතිය අපි ගෙස් දෙකේ කරා. ස්ථිති විද්‍යුත් ගෝල පද්ධතිය සාමාන්‍යයෙන් අමතක වෙනවා. ඒක ගෙස් දෙකේ කරා අපි. ගෙස් දෙකේ කරාම නම් බලන්න, ගෙස් දෙකේ කරාම නම් බලන්න. YouTube එකේ තියෙනවා. YouTube එකේ තියෙනවා. මේ මොකක්ද මේ තියෙන්නේ? අර ධාරාව ආර්දනා සිද්ධාන්තය. ගොඩාක් කාලවලට MCQ එකක් එනවනේ. ධාරාව ආර්දනා සිද්ධාන්තය කියනවා. ආර්දනා සිද්ධාන්තය. ආර්දනා සිද්ධාන්තය කියනවා. ආර්දනාගමී සමානට R සමානයි R සිද්ධාන්තය. මොකද R සමාන R සිද්ධාන්තය. ඒ කියන්නේ අර කාර්යක්ෂමතාවයේ උපරිම සීන් එකනේ. කාර්යක්ෂමතාවයේ උපරිම සීන් එක. එතකොට මේ ඒක පොඩ්ඩක් බලා ගන්න. ඒකෙන් MCQ එකක් එනවා. අට්ටම ලේසි සීන් එකක්. ඒකෙන් MCQ එකක් එන්න පුළුවන් ගොඩක් කරලා නැත්නම් එසේ ගියේ හරි පොයින්ට් එකක් එතනින් එන්න පුළුවන්. ආර්දනා R සමානයි R සීන් එක. ඊට පස්සේ ට්‍රොනික් ගත්තොත් මං ඉතින් අර හැම වෙලාවෙම කියනවා ට්‍රොනික් ටික බලාගත්තට පාඩුවක් නැහැ කියලා. ට්‍රොනික් පාඩම පුළුවන් නම් බලන්න. ඉතින් අතරමැද්දෙන් පොඩ්ඩක් කරලා පුළුවන් පාඩම විකිරණ පාඩම අනිවාර්යයෙන්ම පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ ලේසි එකේ ප්‍රශ්න. තාම ඊසි මට්ටමේ පොඩ දාගන්න පුළුවන්. හරි. එතකොට ප්‍රකාශ උපකරණ සූත්‍රවල වීඩියෝ ගන්න සූත්‍රවල වීඩියෝ තියෙනවා. හරිද? සූත්‍ර වීඩියෝ එක අපි දැන් උනන්නේ නේද? සූත්‍රයක් කියලා වීඩියෝ. එතකොට සූත්‍ර ෆොටෝ එකක් වගේ ගන්න. ඊට පස්සේ ඊළඟට දැන් හරි එතකොට මේ හරි හරි සූත්‍ර වල වීඩියෝ හරි ඊට පස්සේ මේ දැන් අපි අර මොනවද පොදු රටාවේගේ පොදු රටාව වීඩියෝ සෙට් එකේ ප්‍රකාශ උපකරණ වලට වීඩියෝ එකක් කරලා දෙනවානේ. ප්‍රකාශ උපකරණ වලට මෙන්න මේ විදිහට කියලා පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න සෑහෙන වීඩියෝ සෙට් එකක් තියෙනවා. ප්‍රකාශ උපකරණ වලට පොදු රටාව වලට වීඩියෝ 50 ගාණක් තියෙනවා. එහෙම තියෙනවා. හරිද? හරි. ඊළඟට මේ විවරණ පොත් ඔක්කොම ටික බලලා ඉවර කරා කියලා මම මෙසේජ් එකක් දෙනවා. හොඳයි සුපිරි. හරි. මේ පාර TTL එකද කියන්න බෑ TTL ආවද පට්ට ලේසියිනේ. TTL කියන්නේ ट्रांजिस्टर लॉजिक गेट्स කියන්නේ අර මොනවාද AND gate එක හදන විදිය අපි කතා කරේ අර මොනවාද easy නේද AND gate එක හදනවා වෙන්න මෙහෙමයි කියලා එහෙම කතා කරා. මොනවද AND gate එක බලාගෙන යන්නේ. ඒවනේ ඉතින් ගිය පාරක් තිබ්බට ටිකක් ඒවනම් ඉතින් එච්චරම කියන්න බෑ ඕන දෙක ලේසි ආවොත් එහෙම. ඉතල කියන්න තියෙන්නේ. ඊළඟට දැන් ඊළඟට තියෙනවා මේ හරි මේ අංශු භෞතික විද්‍යාව නෝට් එක අනිවාර්ය MCQ එකක් අනිවාර්ය MCQ එකක් අනිවාර්ය ලක්ෂණ අපිට විනාඩි 20 ගානයි තියෙන්නේ නේද විනාඩි 25ක් විතර ඉතින් ඉවර කරන්න ඕනේ අංශු භෞතික විද්‍යාව නෝට් එක අංශු භෞතික විද්‍යාව නෝට් එක අනිවාර්යෙන් බලන්න හරිද අංශු භෞතික විද්‍යාව බලන්න හරි එතකොට මේ ඒකත් අනිවාර්යෙන් බලන්න ඊට පස්සේ ඉතින් මොනවා කරත් අර ඕනෑම වෙලාවක බලන්න පාඩු නැති දෙයක් තමයි MCQ සෙම එක මම නැවතත් කියනවා. ඒකේ තියෙන ටිකෙන් මාර වේමක් ගෙහුවා ඒක ඉතින්. මිස් කරා නම් අපරාධේ කමන්නේ ඒත් බලන්න ආයෙත් බලුවත් පාඩු නැහැ. හරිද? MCQ සෙම එක. දැන් කලින් මේ වෙලාවේ වාට එකපාරටම මේ මට්ටමේ තේරුම් නැත්නම් ආයෙ බලුවත් පාඩු නැහැ. හරිද? ඊළඟට මේ පාස් පේපර්ස් දැන් ඔය අතරමැද කරන්න ඕනේ දෙයක් තමයි චුට්ට පාස් පේපර් ස්ට්‍රක්චර්ඩ් වල මාකින්ග්ස් බලන්න ගමන් යන්නේ. ලියන්න වෙලාවක් ගන්න ඕනේ නැහැ.
පාස් පේපර් ප්‍රශ්නේ ස්ට්‍රක්චර්ඩ් එකේ මාර්කින් එකයි බලන්න. ප්‍රශ්නේ මාර්කින් අවුරුදු 10ක් 15ක් පස්සට ඉන්න ගමන් කඩබන ගමන් ෂේප් එකේ පාස් පේපර් ප්‍රශ්නේ මාර්කින් එක. ස්ට්‍රක්චර්ඩ් නේ ලේසිනේ. ප්‍රශ්නේ මාර්කින්. ඒ වගේම ලියන රටාව හොඳට හුරු වෙනවා. අපිට මොකද ස්ට්‍රක්චර්ඩ් එක 20 ගන්න ඕනේ. හරි. 20 ගන්න ඕනේ. හරි. ඊළඟට පාස් පේපර් ස්ට්‍රක්චර්ඩ් එකයි මාර්කින් එකයි පොඩ්ඩක් බලන්න. හරි. ඉතින් අවසාන වශයෙන් ගෙස් පේපර්ස් 8ක් තියෙනවා. 8 වෙනි එකත් හරි වැදගත්. 8 වෙනි එකත් ඉතාම වැදගත්. ඒ වගේම මැද ඒවාත් වැදගත්. අන්තිමට ගොඩක් අන්තිම හරියව තමයි ටිකක් අපි ගොඩක්ම වැදගත්ම විදියට අද තියෙන්නේ. එතකොට එකේ ඉඳන් 8 දක්වා 8ත් හරි වැදගත්. 8 තියෙනවා සම්ඩෝග් ගාන කියන ආලෝකයේ ගාන, ප්‍රත්‍යස්ථාය ගාන කියන සුපිරි ගාන දෙකක් තියෙනවා. සුපිරි ගාන ටිකක් තියෙනවා. ඒක බලන්න. ඒතර 1 8 ගෙස් පේපර්ස් පුළුවන් විදියට පුළුවන් මට්ටමේ ටික ටික විවරණය කරගෙන යන්න. ඉතින් අර දැන් මට ළමයි ප්‍රයිවට් මැසේජ් දාලා තියෙනවා මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් මේ මෙච්චර කාලයක් වැඩ කරා ගෙස් පේපර්ස් වලවත් ලකුණු වැඩි කරගන්න හම්බුන්නේ නැහැ. මේ ලකුණු 25 30 තිබ්බේ. MCQ සෙමින එකෙන් පස්සේ ඊයේ පාස් පේපර්ස් කරලා බලද්දී ලකුණු එකපාරටම MCQ වල විතරක් 35ක් විතර තිබ්බා කියලා කියනවා. ඒ නිසා MCQ සෙමින එක නම් හොඳ අවධානයෙන් බැලුවේ නැත්තම් ආයෙ බැලුවොත් පාඩුනේ. හරිද? ඊළඟට ඒක හරි. දැන් අනිවාර්යෙන් ගෙස් පේපර්ස් විවරණය කරන්න. ගෙස් පේපර්ස් MCQ වගේම essay දෙකම. MCQ essay දෙකම විවරණය කරන්න. ඉතින් MCQ කොහොමද ගෙස් පේපර්ස් වලදී අත්‍තරම ගෙස් පේපර්ස් වල 40 ගණන් තියෙනවා මට තේ ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙනවා. 40 ගණන් තිබ්බට ඒ එනවා නෙමෙයි. 40 ගණන් තිබ්බහම එයාලා අන්තිම ටිකේ වැඩ කරගෙන ගිහිල්ලා කොහොම හරි ගියමක් ගන්න අන්තිම ඒකක් දාගෙන තියෙනවා. ඒ නිසා අන්තිම ටිකේ චුට්ටක් තමයි අවශ්‍යයි. ඒතර يعني 30 ගණන් තියෙන ළමයට B එකක් ගන්න බැරි නෑ. 30 ගණන් තිබ්බොත් B එනවා නෙමෙයි මම කියන්නේ. 30 ගණන් තිබ්බොත් B එකක් ගන්න බැරි නෑ. තව චුට්ටක් අන්තිම ටිකේ වැඩ කරන්න. මේ ටිකේ වැඩ කරන්න. මොකද ඔයාලා දන්නවා Z score එක මම තමයි ඔයාගේ හැමදේම තීරණය කරන්නේ. රෑන්ක් එක ඊට පස්සේ කැම්පස් එක